පළවෙනි යෝජනාව හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුළුවන්ද? හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. කටම තමා පරිස්සම් කරගන්න. අර මම මේ කියන්න හිටියේ වැස්ස පෑවුව නේද කියලා. කර්මයටවත් වැස්සොත් එහෙම ඉවරයි. අර හාමුදුරුවන්ගේ කට කියලා නිපාර. ඔය අර අහලා තියෙනවනේ අර ඉබ්බෝ උඩින් ගියපු හැටි. වතුර පිරිච්ච පොකුණක හිඳිච්ච පොකුණක අර ඉබ්බෝ කියනවනේ කොක්කුන්ට උඩින් ගිහින් දාපන් කියලා. කොක්කු මොකද කරන්නේ? මේ කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කියන මැද්දෙන් අල්ලගනින් කියලා. හැතැම්ම දෙකක් විතර උඩින් යනකොට යට හිටු මිනිස්සු වගේක් මොකද කරන්නේ? ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බට කේන්ද කියලා ඉබ්බ බයි. ඉබ්බෝ නම් වෙන්න එපා. අපිට ඇත්තටම අපි කලබල වෙන්නේ කවුරු හින්දාද? අපේ වැරදි වලට අපිට කේන්ති යනවද? අපි අතින් ගෙදරක පිගානක් බින්දුනොත් මොකද කරන්නේ? බයිනවා. හිමීට සද්ද ඇහුන නැත්නම් කටු ගල්ලා විසික් කරන මිසක්. අපි සාලේ ඉන්නකොට කුස්සිය පැත්තේ සලං ගාලා ඇහුනොත් එහෙම පිටිත් එක්ක පෙරලන ගන්න නෙමෙයිද කතාව. අපි අපේ වැරදි වලට කලබල වෙන්නේ නැහැ. අනුන්ගේ වැරදි වලට කලබල වෙන එක නවත්තන්න. ඉබ්බ වැටෙනවා. කොකු සුමානකින් විතර ආයනකොට තව ඉබ්බෙක් ඉන්නවා. ඒ ඉබ්බත් කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන් කියලා. කොකු කියනවා ඉබ්බොන්ගේ කටවල් හොඳ නැහැ. ආය කවදාවත් ඉබ්බෝ රයන්නේ නැහැ කියලා. 1000ක් පොරොන්දු ගෙවිස්වාගෙන බැරිම තැන. කොකු මොකද කරන්නේ? අයත් මේ විදිය කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කියනවා මැද්දෙන් අල්ලගනින් කියලා. ඔහොම හැතැම්ම දෙක තුනක් යනවා. අයත් අර බිම හිටු මිනිස්සු වගේ කොච්චම් කරනවා ඉබ්බ උඩ යනවා කියලා. ඉබ්බගේ ඉවසීම කොච්චරද කියනවනම් අර කෝටුව තව ටිකක් තදට හපාගත්තා. මීටර් 500 නම් පැන්නේ නැහැ. ඉබ්බට ඉන්න බෑ. එයාර කොක්කු නිගමටවත් කිව්වේ නැහැ ඉබ්බොඹ කලින් එකා වගේ නෙමෙයි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගේ යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද? වැටිලා මැරෙන. මේක මේ අටලෝ දහම ගැන උගන්වන හරි අපූර්ව. යනකොට කාට හරි රවාගෙන යන්නකො බලන්න. නෑ නිකම් මං කියන අතාරින්න නැද අනිත් පැත්තට. රවණ්ඩවත් බෑ. කවුද කුලප් වෙන්නේ? පුරුදු වෙන්න. ඉවසන්. විනයෝච සුසික්කිතෝ. විනයක් තියෙන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර දැනීමක් තියෙන්න ඕන. එහෙම වුණාම තමයි අටලෝ දහම කම්පා වෙන්නේ නැතුව